අපි අද ලංකා ඩ්‍රයිවර් YouTube channel එකෙන් කතා කරන්නේ වාහන නඩත්තුව ගැන. ඔබට මීට පෙර ආදු අපි කතා කරා මහා මාර්ගයේ වාහනයක් ධාවනය කරනකොට රියදුරෙක් වශයෙන් මොනවද හිතන්න ඕනි කියලා. මොටරත වාහන පනතේ 145 වන වගන්තිය කියලා තියෙනවා වාහන නඩත්තුව කරන්න ඕනි කොහොමද කියලා. ඔබට මතක ඇති මම කලින් කිව්වා යම් කිසි පුද්ගලයෙක් මහා මාර්ගයේ සිටිනවා නම් වාහනේ සිටිනවා නම් පාරේ පිට ඉන්නවා නම් ඒ පුද්ගලයාට හෝ ඒවායේ තියෙන දීපලකට අනතුරක් කරදරයක් අපහසුතාවයක් හෝ හානියක් මේ කියන කාරණා ටික වෙන්නත් බෑ වෙන්න ඉඩ තියන්නත් බෑ. අන්නේ ගානට ඔබ ඔබේ වාහනේ නඩත්තු කරගත යුතුයි. මේ වාහන නඩත්තු කරනවායි කියලා අපි කරන්නේ මෙන්න මේ කියන දේ පාරේ ඉන්න ජනතාවට සහ වාහනේ ධාවනය කරන ඔබට ලබා ගැනීමයි. එහෙමනම් වාහනයක් නඩත්තු කරනකොට ඒ නඩත්තු ක්‍රමයේදී වඩාත්ම වැදගත් වන්නේ එදිනෙදා වාහනය පරීක්ෂා කිරීම. ඔබ ඔබේ වාහනේ එදිනෙදා පරීක්ෂා කරලා ඔබ නඩත්තු කරගන්න ඕනේ පාර පාවිච්චි කරන වෙනත් පුද්ගලයන් සහ ඔබට අනතුරක් කරදරයක් අපහසුතාවයක් නොවන මට්ටමට. ඒ සඳහා වාහනය නිවැරදිව පරීක්ෂා කිරීමයි වැදගත් වෙන්නේ. අපි ලංකා ඩ්‍රයිවර් YouTube channel එකෙන් ඊළඟ වීඩියෝවේදී හම්බෙමු. වාහනයක් හරියාකාරව නඩත්තු කිරීමත් වාහනය හරියාකාරව පරීක්ෂා කරලා කාටවත් අනතුරක් කරදරයක් අපහසුතාවකින් තොරව වාහනයක් ධාවනය කරන හැටි ඉගෙන ගන්න. බොහොම ස්තුතියි.